ආයිබෝන් යාළුවනේ ලැබුවා වූ 2026 නව වසරේ ඔබට සහ ඔබේ පවුලේ සැමට සාමය සතුට සපිරි සියලු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් පිටුවක්. ඔයාගේ හීන වලට පණ දෙන්න නොනවති ඉදිරියටම යන්න 2026 වසර ධෛර්යය ලැබෙන ජයග්‍රාහී වසරක් වේවා. ඔයා දන්නවද දවසකට YouTube එකට වීඩියෝස් දහස් ගණනක් අප්ලෝඩ් වුණත් සාර්ථක වෙන්න ඉතාම සුළු පිරිසක් විතරයි. හේතුව තමයි ආරම්භයෙන් නිවැරදි නොවීම. ඉතින් 2026 ජනවාරි 1 වෙනිදා ඉඳන් ඔයාගේ YouTube බිස්නස් සබය කරගන්න ඔයා අලුත් බලාපොරොත්තු එක්ක තමන්ගේම කියලා YouTube channel එකක් හරියටම ආරම්භ කරන්නේ කොහොමද කියලා හිත ඉන්නවද? ගොඩක් අය channel එකක් හැදුවට ඒකේ සාර්ථක වෙන්න බලපාන නිවැරදි උපාය මාර්ග ගැන දන්නේ නැහැ. ඉතින් අද මම මේ වීඩියෝෙන් කතා කරනවා 2026 දී YouTube ඇල්ගොරිතම් එකට ගැලපෙන විදිහට ප්‍රොෆෙෂනල් මට්ටමේ YouTube channel එක ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් යාළුවනේ අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මම අද මේ YouTube channel එකට අවශ්‍ය Gmail එක හදන්නේ මගේ phone එකෙන්. මම Gmail එක විතර යාළුවනේ phone එකෙන් හදන්නේ. ඉතිරි වැඩි ඔක්කොම කරන්නේ මගේ laptop එකෙන්. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ ඔයාලට laptop එකක් නැහැ කියලා වද වෙන්න එපා. laptop එකෙන් මම කියන්නේ මම laptop එකෙන් කරන ටිකම ඔයාලට ඔයාගේ phone එකෙන් කරගන්න පුළුවන්. ඉතින් මම laptop එකෙන් කියලා දෙන්නේ laptop එකෙන් කරොත් ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. ඇයි? ඒ කියන්නේ screen එක ලොකුයිනේ. ඒක නිසා ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. ඒක නිසා තමයි යාළුවනේ මම laptop එකෙන් කරන්නේ. ඉතින් laptop සහ computer එකෙන් Gmail එක හදද්දී ඔයාලට මොකක් හරි ගැටලුවක් ආවොත් බය වෙන්න එපා. ඉස්සල්ලාම ඔයාගේ phone එකෙන් ලස්සනට Gmail එක හදලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක laptop එකට දාගන්න. ඒ කියන්නේ ඒ phone එකෙන් හදාගත්ත Gmail account එක laptop එකට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඉතිරි වැඩේ කරන් යන්න පුළුවන්. ඉතින් මම දැන් කියලා දෙනවා step by step ඔයාගේ phone එකෙන් හරියටම Gmail account එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා Gmail එකක් හදන්න දන්නවා කියලා වීඩියෝ එක skip කරලා ඊළඟ කැලට යන්න එපා. මොකද channel එකට Gmail එකක් හදන නිසා professional විදියට ඒ Gmail එක හදන්න ඕනේ. එහෙනම් යාළුවනේ අපි යමු වැඩේ කරන්න. ඉතින් යාළුවනේ මම යනවා මගේ phone එකේ තියෙන Gmail app එකට. ඉතින් ඔයා app එකෙන් මේ වැඩේ කරනවා නම් ඔයා Google එකට ඇවිත් Google search bar එකේ create Gmail account කියලා search කරලා මෙන්න මේ වගේ පළවෙනි site එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් Gmail account එකක් හදාගන්න. හරි යාළුවනේ ඉතින් ඒ කියන්නේ laptop එකෙන් කරන විදිහට තමයි මම මේ phone එකෙන් කරන්නේ. ඉතින් ඔයාලට phone එකෙන් කරන විදිහට laptop එකෙන් කරන්න පුළුවන්. දෙකම එකයි. ඉතින් phone එක desktop mode දාගත්තේ කියන්නේ නැහැ laptop computer එකයි තමයි. ලොකුවට බෑ අපිට laptop එකේ තියෙන පොඩි දේවල් phone එකෙන් කරගන්න පුළුවන්. හරි යාළුවනේ දැන් මම යනවා මේ උඩ තියෙන profile icon එකට. ඒකට ඇවිත් මේ යට තියෙන add another account කියන එක දෙන්න. ඊට පස්සේ යාළුවනේ මම යනවා මේ උඩ තියෙන Google වලට. ඊට පස්සේ ආව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් එනවා. ඉතින් යාළුවනේ බලා ගන්න පුළුවන් යටින් තියෙන create account කියලා එකක් තියෙනවා. ඔයා ඒක උඩ එකපාරට ටච් කරන්න. ඊට පස්සේ ඔය උඩ තියෙන for my personal use කියන එක දෙන්න. හරි යාළුවනේ ඊට පස්සේ එනවා enter your name කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් first name last name කියලා තියෙනවා. ඉතින් ඔයාලට ගැලපෙන නමක් දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන නම් ඔයාගේ channel එකට දාන්න හිතන් ඉන්න නමත් මෙතන දාගන්න පුළුවන්. ඉතින් මම මෙතන first name එකට මගේ නම දෙනවා. මම දෙනවා පහන් කියලා. ඊට පස්සේ last name එකට මම දෙනවා technique කියලා. එන්නේම දෙනවා. ඉතින් යාළුවනේ මම first name එකයි last name එකයි දුන්නනේ. දැන් මම මේ යට තියෙන next button එක touch කරනවා. ඉතින් ඊට පස්සේ basic information එකට කරන්න තියෙන්නේ ඔයාගේ උපන්දිනය දෙන එක. මේ වීඩියෝ බලනවාට 18ට වැඩි නම් මෙතන ඔයාගේ birthday එක දෙන්න. ඉතින් ඔයාලට තාම වයස අවුරුදු 18 වෙන්නේ නැත්නම් ඔයාලට channel එකක් හදන්න බෑ. බෑයි කියලා හිතුවට කරන්න පුළුවන්. ඉතින් ඔයා බය වුණා නේද? නැහැ. ඔයාලට channel එකක් හදන්න යන්න පුළුවන් බය වෙන්න එපා යාළුවනේ. ඉතින් ඔයාලට මෙතන කරන්න තියෙන්නේ ගෙදර අම්මා හරි තාත්තා හරි අයියා අක්කා වගේ 18ට වැඩි කෙනෙක්ගේ උපන්දිනයක් දුන්නම මේක කරන් යන්න පුළුවන්. ඉතින් මම මේ දින මගේ උපන්දිනය දෙනවා. නොයදම උපන්දිනය දෙනවා. ඊට පස්සේ sorry කියන්න මතකුණා මේක හදන්න දන්න දියෙත් ඉන්නවනේ. ඉතින් sorry යාළුවනේ. ඔයා මේ year කියන තැන 18ට වැඩි කෙනාගේ ඉපදුන අවුරුද්ද දෙන්න. ඊට පස්සේ මේ day කියන තැන එයා ඉපදුන දවස දෙන්න. ඊට පස්සේ මේ month කියන තැන එයා ඉපදුන මාසෙ තෝරගන්න. ඊට පස්සේ මේ යට තියෙන gender වලට ගිහිල්ලා එයා පිරිමි කෙනෙක් නම් male දීලා ගැහැණු කෙනෙක් නම් female දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයා මේ වගේ තොරතුරු ටික දීලා මෙයාට තියෙන next button එක touch කරන්න. ඉතින් ඊට පස්සේ මේ Google එකෙන් ඔයාලට Gmail account දෙකක් දීලා තියෙනවා. ඔයාලට එන් දෙකක් වුණත් තෝරගන්න පුළුවන්. නැත්නම් මේකට තියෙන option එකට ගිහිල්ලා ඔයාලට ඔයාගේ නම වට කියන්නේ ඔයාලට කැමති නමක් දාලා Gmail එක හදාගන්න පුළුවන්. ඉතින් මම වැඩි වට දාන්න යන්නේ නැහැ. මම මේක Gmail එක ටික් එකේ දාලා මේකට තියෙන next button එක touch කරනවා. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයා හදාගත්ත Gmail එකට password එක දෙන එක.
ඉතින් ඔය පාස්වර්ඩ් එකක් දෙනකොට ටිකක් ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දෙන්න. ඒ කියන්නේ සිම්පල් කැපිටල් අකුරු සහ ඉලක්කම් දීලා අකුරු 8කට වැඩි පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ටිකක් දිග පාස්වර්ඩ් එකක් දෙන්න. ඒ කියන්නේ දිග කිව්වට ගොඩක්ම ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අකුරු 8ක් වගේ සෙට් වෙන පාස්වර්ඩ් එකක් දෙන්න. මම මේ විදිහට මගේ පාස්වර්ඩ් එක ටයිප් කරගන්නවා. ඉතින් ඔයාට ඔයා ගහගත්ත පාස්වර්ඩ් එක බලන්න ඕන නම් මේ යට තියෙන සෝ පාස්වර්ඩ් දීලා ඔයා ගහගත්ත පාස්වර්ඩ් එක බලන්න පුළුවන්. හරි යාළුවනේ මම මේ විදිහට පාස්වර්ඩ් එක ටයිප් කරගත්තා. ඒක නිසා මම මේ යට තියෙන next button එක ටච් කරනවා. හරි යාළුවනේ දැන් අපේ Gmail එක හැදිලා ඉවරයි. මෙතන තියෙනවා review account info කියලා. යටින් තියෙනවා අපේ Gmail එක. ඔය තියෙන යාළුවනේ පහන් ටෙක්නික් කියලා. ඉතින් දැන් මම මේ යට තියෙන next button එක ටච් කරනවා. ඉතින් ඊට පස්සේ ආව මෙන්න මේ වගේ තැනකට එනවා. ඔයා මේ විදිහට පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා මේ යට තියෙන I agree කියන එක දෙන්න. හරි ඉතින් යාළුවනේ අපේ පළවෙනි ස්ටෙප් එක කරලා ඉවරයි. අපි යමු channel එක create කරන්න. ඔයා යන්න ඔයාගේ ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි YouTube එකට. මම මේ විදිහට YouTube app එක open කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ ඔයා යන්න U option වලට. සාමාන්‍යයෙන් ඔයා දන්න දෙයක් තමයි U option එක කොහොමද යන්නේ ඔයාගේ history වලට යන තැන U option වලට යන්න. ඒකට ගියාට පස්සේ උඩින් බලා ගන්න පුළුවන් switch account කියලා තියෙනවා. switch account කියන්නේ යාළුවනේ දැන් තියෙන Gmail එකෙන් වෙන Gmail එකට මාරු වෙන option එක. ඔයා ඒක දීලා ඔයා අර අලුතෙන් හදාගත්ත Gmail එක තමයි තෝරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මම පළවෙනි ස්ටෙප් එකෙන් හදාගත්ත Gmail එක මම මෙතන තෝරගන්නවා. ඉතින් ඊට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ කියන්නේ ඒ තෝරගත්ත Gmail එකේ name එකට පල්ලෙහින් තියෙනවා create a channel කියලා. ඔයා ඒක උඩ එකපාරට ටච් කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් name and handle කියලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔය උඩ තියෙන name එක සම්පූර්ණයෙන් කපලා දැන් ඔයා channel එකට දාන්න හිතන් ඉන්න අලුත් name එක ඔයාට මෙතන දෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට පහන් ටෙක්නික් කියලාම තියාගන්නවා. ඉතින් ඔයාලට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් handle එක. handle එක ඔයාට ඒකම තියාගන්නත් පුළුවන් ඔයාට වෙනස් කරන්නත් පුළුවන්. ඉතින් මම මෙතන මුකුත් කරන්න යන්නේ දැන් මම මෙතන යට තියෙන create channel කියන එක ටච් කරනවා. හරි යාළුවනේ අපේ channel එක create වුණා. දැන් අපිට කරන්න තියෙන්නේ channel එකේ ඉතුරු setting ටික හදාගන්න එක. ඉතින් අපිට දැන් තව setting ටිකක් හදාගන්න දෙනවා. ඉතින් අපි තාම channel එකට logo එක දැම්මෙත් නැහැ. channel එකට banner දැම්මේ නැහැ. තව channel එකේ තව setting ටිකක් තියෙනවා හදාගන්න. ඉතින් අපි යමු දැන් ඒ ටික කරන්න. ඔය යන්නේ යාළුවනේ ඔයාගේ phone එකෙන් හරි laptop එකෙන් හරි Google Chrome එකට. ඒකට ඇවිල්ලා search bar එකේ type කරන්න YouTube Studio කියලා. YouTube Studio එන්නේම search කරන්න. ඊට පස්සේ ඔයා මේ searching result එකේ ආපු පළවෙනි site එකට තමයි යන්න ඕනේ. ඉතින් යාළුවනේ තා පොඩි දෙයක් කියන්න ඕනේ. ඔයා මේක phone එකෙන් කරනවා නම් උඩ තියෙන තිත් තුන දීලා desktop site දාගෙන මේ වැඩේ කරන්න නැත්නම් ඔයාලට මේක කරන්න වෙන්නේ නැහැ. හරි යාළුවනේ මම මගේ laptop එකෙන් මේ YouTube Studio කියන site එක open කරගන්නවා. හරි යාළුවනේ ඔයා මේකට පළවෙනි වතාවට නම් ආවේ මේ වගේ welcoming note එකක් එයි. ඉතින් යාළුවනේ දැන් අපි ඉන්නේ අපේ channel එකේ dashboard එකේ. ඉතින් ඔයාට ඉදිරි වැඩ ටික ඔක්කොම කරන්න වෙන්නේ මේ YouTube Studio කියන site එකෙන්. ඔයා computer එකෙන් කරනවා නම් මේ site එකෙන් තමයි වැඩ ටික කරන්න ඕනේ. ඉතින් ඔයා phone එකක් use කරනවා නම් වැඩි මේ site එකට එවෙන්න ඔයා Studio app එකෙන් තමයි ඔයා වැඩ ටික කරන්නේ. ඉතින් ඔයාට ඉදිරියට මේ app එක download කරන්න වෙයි. හරි යාළුවනේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔක්කොම 0 තියෙනවා. ඒ කියන්නේ බින්දු බින්දු. එහෙම තියෙන යාළුවනේ අපි එක content එකක්වත් තාම upload කරපු නැති නිසා. එහෙනම් යාළුවනේ අපි යමු මේකේ අනිත් setting ටික හදන්න. ඔයා මේ වම් අත පැත්තේ comment ටිකක් පල්ලෙහාට එන්න. එනකොට බලා ගන්න පුළුවන් customization කියලා option එකක් තියෙනවා. ඉතින් ඔයා මේ customization කියන option එකට යන්න. ඉතින් යාළුවනේ දැන් අපිට කරන්න තියෙන්නේ මුලින්ම කියන්නේ අපේ මුලින්ම අපේ තියෙන option දෙකේ තියෙන්නේ banner එකයි picture එක. ඉතින් picture එක කියන්නේ logo එක, channel එකේ logo එක. ඉතින් දැන් අපි බලමු මේකට banner එකකුයි logo එකකුයි design කරගන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි වෙලාවක් යන්නේ අපිට විනාඩි දෙකකින් වගේ logo එකයි banner එකයි දෙකම හදාගන්න පුළුවන්. එහෙනම් අපි යමු banner එකයි logo එකයි design කරන්න. ඉතින් අපි logo එකයි banner එකයි හදන්නේ Gemini AI වලින්. මම එනවා Gemini AI වලට. ඉතින් මම Gemini වලට ඇවිල්ලා search එකේ type කරගත්තා create a logo for my technology YouTube channel කියලා. ඊට පස්සේ මම උඩුකම ඇතුලේ දැම්මා පහන් ටෙක්නික් කියලා. මගේ channel එකේ name එක. හරි යාළුවනේ දැන් මම මේක මෙතනින් send කරනවා. ඉතින් ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ මේ Gemini AI විසින් සුපිරි logo එකක් අපිට design කරලා දීලා තියෙනවා. දැක්කනේ යාළුවනේ විනාඩියයි ගියේ. දැන් මම මේක මෙතනින් download කරගන්නවා. ඔයා phone එකෙන් කරනවා නම් Gemini app එක download කරගෙන ඔයාට මේ logo එක design කරගන්න පුළුවන්. හරි ඉතින් දැන් අපි මෙහෙම channel එකේ කියන්නේ channel banner එක හදන එක මේ AI වලට පවරමු. මම ආයෙ නැවත අර type කරපු ටික දෙනවා. දැන් මම යාළුවනේ පොඩි දෙයක් වෙනස් කරනවා. මෙතනට බලා ගන්න පුළුවන් create a logo කියලා තියෙනවා. දැන් create a logo. create a logo නෙමෙයිනේ. create a banner වෙන්න ඕනේ. දැන් අපි logo කියන්නේ logo එකට අපි design කරානේ.
දැන් අපිට ඕනේ බැනර් එක ඩිසයින් කරගන්න. ඉතින් ඒක නිසා මම මෙතන ලෝගෝ කියන කෑල්ල මෙන්න මේ විදිහට කපා ගන්නවා. ඔන්න විදිහට කපාගෙන මම මෙතන ටයිප් කරගන්නවා බැනර් කියලා. බැනර්. හරි. මම මේ විදිහට ටයිප් කරගත්තා. දැන් හරිනේ. create a banner for my technology YouTube channel. ඊට පස්සේ පහන් ටෙක්නික්. හරියල්නේ දැන් මම මේකත් මෙතනින් මේ විදිහට සෙන්ඩ් කරනවා. ඉතින් ඊට පස්සේ අර විදිහටම ටිකක් වෙලා ගියාට පස්සේ මේ Gemini AI විසින් සුපිරියට ලස්සන බැනර් එකක් හදලා දීලා තියෙනවා. ඉතින් යාළුවනේ මේකත් මම අර විදිහටම ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි යාළුවනේ දැන් අපි YouTube එකට ලෝගෝ එකයි බැනර් එකයි දෙකම හදාගෙන ඉවරයි. මම දැන් නැවත YouTube ස්ටුඩියෝ එකට එනවා. ඉතින් කස්ටමයිසේෂන් වල පිච් එක කියන තැන මගේ ප්‍රොෆයිල් පිච් එක මම මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. ඉතින් මෙතන මට බැනර් එකයි ලෝගෝ එකයි දෙකම බලා ගන්න පුළුවන්. මම මේ විදිහට ලෝගෝ එක තෝරගන්නවා. ඉතින් ඊට පස්සේ මට සයිස් එක නම් ප්‍රශ්නයක් නැහැ. මට ඕන නම් මේක අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන්. ඉතින් ඔයත් ඔයගේ සයිස් එක කියන්නේ ඔයගේ ලෝගෝ එක අනුව පොඩ්ඩක් අඩු වැඩි කරලා හදා ගන්න. ඉතින් මම මේ විදිහට මේක මෙහෙම්මම තියලා මේ යට තියෙන done icon එක ටච් කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ channel එකේ profile pic එක. එහෙම නැත්නම් logo එක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඒකම ඔයාලට දෙයක් කියන්න ඕනේ. ඔයාගේ logo එක අනිවාර්යෙන් megabyte 4කට වඩා අඩු වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම PNG type එකේ ෆයිල් එකක් එන්න ඕනේ. ඉතින් තව දෙයක් තමයි YouTube community guideline වලට අනුකූලව ඔයාගේ logo එක upload කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා අනුන්ගේ වෙනස් සමාගමක logo එකක් කරන් ඔයාට upload කරන්න බෑ. මේකේ නීති රීති වලට යටත්ව තමයි වැඩ කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ බැනර් වලත් කියලා දෙනවා resolution එක megabyte 6ට වඩා අඩු වෙන්න ඕනේ කියලා. ඉතින් මම මේ විදියට මෙතනුත් upload වල ගිහිල්ලා මගේ ලැප් එකේ මම බැනර් එක තෝරගන්නවා. ඉතින් අපිට බැනර් එකේ අවශ්‍ය size එක හදාගන්න පුළුවන්. අර logo එකේ විදියටම අඩු වැඩි කරලා එහාට මෙහාට කරලා අපිට බැනර් එකේ size එක හදාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයා Gemini එකකින් බැනර් එක හදනකොට ඔයාට කියන්න පුළුවන් මෙන්න මේ resolution එකට බැනර් එක හදලා දෙන්න කියලා. එහෙම කියලාත් ඔයාලට බැනර් එක ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදියට ඔයාලට පෙන්වන්න ඕන නිසා වැඩි දේවල් කියන්න ගියේ නෑ. ලේසියෙන්ම හදාගන්න විදිය තමයි කිව්වේ. ඉතින් මම මෙතන done icon එක ක්ලික් කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලටත් මට වගේ බලා ගන්න පුළුවන් අපේ logo එකයි බැනර් එකයි මෙතනට ලස්සනට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් කරන්න ඕන දේ තමයි ඔයාගේ channel එකේ description එක. එහෙම නැත්නම් channel එකේ about එක. ඉතින් අපි ඒකටත් Gemini use කරලා අපි description එකක් හදාගමු. මම මේ විදිහට යනවා Gemini වලට. එකට ගිහිල්ලා මම අර හදාගත්ත කියන්නේ මම කලින් logo එක හදාගත්ත font එක මම මෙතනට දෙනවා. මම වෙනස් කරේ banner කියන තැන description කියලා මාරු කරපු විතරයි. ඉතින් ඔයාලට පුළුවන් මේ font එක මෙතනට දෙන්න description කියලා දාලා. ඉතින් මම මේ යට තියෙන arrow එක click කරලා මම මේක මෙතනින් send කරනවා. ඉතින් ඊට පස්සේ පේනවා ඇති automatically type වෙලා මේ විදිහට Gemini එකෙන් අපිට ලස්සන description එකක් හදලා දුන්නා. English වලින් අපිට ලස්සන description එකක් හදලා දුන්නා. මම මේ විදිහට මේක මගේ ලැප් එකෙන් copy කරගන්නවා. ඔයාලත් පුළුවන් මේක copy කරගන්න. copy කරගෙන මම නැවතෙනවා YouTube studio එකට. ඇවිත් මේ description කියන තැන මම මේක paste කරනවා. ඉතින් ඔයාලට පුළුවන් අපි මේ copy කරගත්ත description එක ඔයාලට වෙනස් කරන්න තැන් තියෙනවා නම් ඒ ටික කපලා ඔයාලට පුළුවන් ඔයාගේ අදහස් දාලා ලස්සනට මේක description එක වෙනස් කරගන්න. ඉතින් අපිට යන්නේ ඔන්න විදිහට Gemini එකෙන්. Gemini එකත් නෙමෙයි ඔයාලට පුළුවන් ChatGPT එකනොත් ලස්සනට description එකක් AI වලින් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට කියන්න අමතකුණා මෙතන පහළ තියෙනවා තවත් දේවල් ටිකක් ඔයාලට කියන්න. ඉතින් යාළුවනේ මෙතන තියෙනවා links කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන social media link තියෙනවා නම් කියන්නේ ඔයාගේ මොනවා හරි social media link තියෙනවා නම් ඔයාලට මෙතන දෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මෙතන add link touch කරලා මම මෙතන type කරනවා TikTok කියලා. මම මෙතන type කරනවා TikTok කියලා. එහෙම type කරලා එහා පැත්තේ ඔයා දෙන්න ඕනේ යාළුවනේ TikTok page එකට දාලා link එක. ඒ කියන්නේ ඔයා TikTok page එක කාට හරි share කරනකොට link එකක් නේ වෙන්නේ. එන්නේ link එක තමයි මෙන්න මෙතනට දෙන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ Facebook, Instagram වගේ link තියනවා නම් add කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් වගේ about එකනේ channel එකේ about එක තමයි කට්ටියට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තියෙනවා contact email කියන තැන. contact email එකට YouTube channel එකේ email එක දෙන්න යන්න එපා. එහෙම වුණොත් ගැටලුවක් එන්න පුළුවන්. කියන්නේ hack කිරීමේ අවදානම තියෙනවා. ඒක නිසා ඔයා මෙතනට YouTube channel එකේ email එක දෙන්න යන්න එපා. ඉතින් ඊට පස්සේ මෙතන යට තියෙනවා යන්නේ watermark කියලා. ඉතින් මෙතනට අපේ image එකක් දෙන්න පුළුවන්. අපේ image එකක් කියන්නේ logo එකක් හරි subscribe button image එකක් හරි මෙතනට දෙන්න පුළුවන්. ඒක එහෙම දුන්නට පස්සේ යන්නේ අපි දාන වීඩියෝ එකේ දකුණු පැත්තේ අඩින් තමයි ඒ image එක වෙන්නන්නේ. ඉතින් බලන කට්ටියන්ට image එක touch කරාට පස්සේ subscribe button එකක් මතුවෙනවා. ඉතින් ඕනම කෙනෙක්ට ඒක touch කරලා පුළුවන් ඔයාගේ channel එක subscribe කරන්න. ඉතින් මම මෙතන upload ගිහිල්ලා මගේ channel එකේ logo එකම තෝරගන්නවා. මම මේ විදිහට මගේ channel එකේ logo එකම තෝරගන්නවා. ඊට පස්සේ මම done දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩම තියෙනවා end of video කියලා. ඉතින් ඒකෙන් කියන්නේ යන්නේ වීඩියෝ එකේ අවසානයේ තමයි මේ image එක පෙන්වන්නේ. කියන්නේ image එක මතුවෙන්නේ
වීඩියෝ එකේ අවසානයේදී. නැත්නම් අපිට පුළුවන් හිතන ටයිම් එකක් දෙන්න. ඒ කියන්නේ මෙන්න මේ වෙලාවට මතුවෙන්න කියලා අපිට හිතන ටයිම් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ දෙනාල්නේ එන්ටයර් වීඩියෝ කියලා. ඉතින් ඔන්න ඒක දුන්නොත් වෙන්නේ මුළු වීඩියෝ එක පුරාවට මේ ලෝගෝ එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ විදිහට එන්ටයර් වීඩියෝ කියන ටික් එක දාගන්නවා. ඉතින් ওই විදිහට අපි මේ කස්ටමයිසේෂන් වල අවශ්‍ය තොරතුරු ටික දීලා මේ උඩ තියෙන පබ්ලිෂ් අයිකන් එක ක්ලික් කරන්න. ඉතින් දැන් අපි යමු මේ view channel වලට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ කියන්නේ අපේ channel එක ලස්සනට create වෙලා තියෙනවා. ඉතින් ඔන විදිහට තමයි අපේ channel එක හදන්න හැකියාව තියෙන්නේ. ඉතින් දැන් අපි මේකේ setting වලට යමු. setting වලත් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මම දැන් ඔයාලට ඒක පෙන්නන්න. ඉතින් ඔයා මේ යට තියෙන setting වලට යන්න. ඊට පස්සේ යන්න මේ channel වලට. channel වලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් country එක තෝරන්න තියෙනවා. ඉතින් ඔයා පිටරටට නම් වීඩියෝ හදන්න ඒකට channel එකේ country එක බලපාන්න ඔයා කරන වීඩියෝ එක තමයි බලපාන්න. ඉතින් මම මෙතන country වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් යට ගිහිල්ලා ශ්‍රී ලංකා කියන එක තෝරගන්නවා. ඊට පස්සේ තමයි වැදගත්ම දේ. ඔයාගේ channel එකට keyword දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ channel එක මෙන්න මේවා සම්බන්ධයෙන් කියන්නේ tech වලට සම්බන්ධ නම් ඒ අදාළ keyword තමයි දෙන්න ඕනේ. ඉතින් මම මේකට Gemini පාවිච්චි කරලා ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒ අදාළ දේවල් ගන්න කියලා. ඉතින් ඔයාලනේ මම Gemini එකට ඇවිත් type කරා please give me text for my technology YouTube channel කියලා. ඉතින් මම මේක මෙතනින් send කරනවා. ඉතින් ඊට පස්සේ මේ Gemini එකෙන් channel වලට අදාළ keywords ගොඩක් දීලා තියෙනවා. ඉතින් channel වලට අදාළ keyword තමයි මෙන්න මේ විදිහට දීලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම මේ විදිහට මේ ඩී copy කරගන්නවා. ඉතින් යාළුවනේ මම මුලදී keyword එකක් දෙනකොට, කියන්නේ keyword එක මුලින් දෙනකොට ඔයාගේ channel එකේ name එක මෙතන දෙන්න. හේතුව තමයි මුලදී ඔයාගේ channel එක search වෙනවා අඩුයි. ඒ කියන්නේ SEO වෙලා නැහැ. ඒක නිසා ඔයාගේ channel එකේ නම මුලින් දීලා ඊටු keywords ටික පස්සේ දෙන්න. හරි ඉතින් මම මේ විදිහට මගේ keywords ටික දෙනවා. ඉතින් යාළුවනේ දැන් අපි යමු ඊළඟ process එකට. ඔයා මෙතන තියෙන advanced setting වලට යන්න. මේකත් ගොඩක් වැදගත් වෙන setting එකක්. මේක හරියට switch වෙලා තිබුණ නැත්නම් views වලට බලපානවා වගේම ඔයාගේ channel එක YouTube එකෙන් ඉවත් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මෙතනින් අහලා තියෙන්නේ අපේ channel එකේ අපි වීඩියෝ නිර්මාණය කරන්නේ ළමුන් සඳහාද එහෙමත් නැත්නම් වැඩිහිටියන් සඳහාද කියලා. ඔයා ළමයි සඳහා වීඩියෝ අප්ලෝඩ් කරන කෙනෙක් නම් ඔයාට ඔයාගේ channel එකට මෙන්න මේ option එක දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා සාමාන්‍ය අය සඳහා වීඩියෝ අප්ලෝඩ් කරන කෙනෙක් නම් මේ දෙවෙනියට තියෙන option එක දෙන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍යයට වීඩියෝ කරන නිසා මේක තියාගන්නවා. ඉතින් ඔයා මේ යට තියෙන මුකුත් setting වෙනස් කරන්න යන්න එපා. දැන් ඔයා මේ යටම තියෙන save icon එක touch කරන්න. ඉතින් යන්නේ ආයෙත් යන්න මේ future eligibility කියන එකට. ඉතින් YouTube channel එක කරන් යනකොට මේ verification දෙක අනිවාර්යෙන් enable කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන පළවෙනියටම තියෙන standard future කියන එක enable වෙලා තියෙනවා. ඉතින් පල්ලෙහා තියෙන අනිත් දෙකම enable වෙලා නැහැ. ඉතින් දැන් අපි යමු මේ පල්ලෙහා තියෙන දෙකම enable කරගන්න. ඉතින් මෙතන දෙවෙනි ෆියුචර් එක කියලා තියෙනවා ඔයා ෆෝන් නම්බර් එක වෙරිෆයි කරොත් විතරයි ඔයාලට thumbnail සහ අනිත් දේවල් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් thumbnail කියන්නේ අපි වීඩියෝ එකේ ඉස්සරහට දාන ෆොටෝ එක. ඉතින් අපිට ඉන්නේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ මේ number verification එක කරොත් විතරයි කියලා තමයි මෙතනින් සඳහන් කරලා තියෙන්නේ. ඔයා මෙතන තියෙන verify phone number කියන එක දෙන්න. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ verification option එකකට අරගෙන එනවා. ඉතින් මෙතනදී ඔයාගේ ශ්‍රී ලංකා කියලා තිබුණ නැත්නම් මෙන්න මේ option එකට ගිහිල්ලා ඔයා ශ්‍රී ලංකා කියන එක දාගන්න. ඉතින් අපිට මෙතන බලා ගන්න පුළුවන් what is your phone number කියලා තියෙනවා. ඉතින් මෙතන ඔයා ළඟ තියෙන වැඩ කරන phone number එකක් දෙන්න. ඉතින් යාළුවනේ අලුත් එකක් වුණොත් වඩාත් හොඳයි. ඉතින් මම මේ විදියට මගේ වැඩ කරන phone number එකක් මෙතනට දෙනවා. ඉතින් ඊට පස්සේ මම මෙයාට තියෙන next button එක touch කරනවා. ඊට පස්සේ යාළුවනේ දැන් ඒ කියන්නේ ඔයා දුන්න number එකට code එකක් එනවා. ඒ කියන්නේ message එකක් විදිහට code එකක් එනවා. ඉතින් ඔයාට පුළුවන් මේ code එක බලන් ඇවිල්ලා මෙතනට ඒ code එක type කරගන්න. code එක type කරගෙන මේ යට තියෙන submit දෙන්න. හරි යාළුවනේ අපේ phone number එක verify වුණා කියලා මෙතනින් පෙන්නනවා. තව දෙයක් තමයි යාළුවනේ සමහරලාට අපේ ලංකාවේ number වලට මේක support නැති අවස්ථාවක් තියෙනවා. කියන්නේ ඔයා number එකක් දුන්නාම මෙන්න මේ විදිහට එනවනම් ඔයා ළඟ තියෙන අනිත් number වලින් try කරලා බලන්න. මොකද මේ දිනවල YouTube වල verification පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා තමයි මේ විදිහට වෙන්නේ. ඉතින් ඔයාට verification කියන්නේ verification එක කරගන්න බැරි වුණොත් විතෙන් විතර try කරලා බලන්න. verification එක කරගන්න බැරි අවස්ථාවක් ආවොත් ඔයා පාන්දර 12ත් 2ත් 4ත් අතර මේක try කරලා බලන්න. ඔයාට මොකක් හරිම කරගන්න පුළුවන් ඒක. ඉතින් ඔයා මං කියපු විදිහට ඒ process එක කරා නම් මෙන්න මේ විදිහට දෙවෙනි future එකේ enable වෙලා තියෙනවා වෙන්නනවා. ඉතින් යාළුවනේ තුන්වෙනියට තියෙන advanced future එක දැම්මම කරගන්න අවශ්‍ය වෙන්නේ monetization වලට ලං වෙනකොට කරොත් ඇති. ඉතින් ඔයාට මේක දැම්මම කරගන්න ඕන නම් මේ access future කියන එක දෙන්න. ඊට පස්සේ මේ identify verification තුනෙන් වෙන මම recommend කරන විදිහට use video verification කියන එක තෝරගන්න. ඉතින් මේ verification එකෙන් වෙන්නේ ඔයාගේ මූණ පෙන්නලා මේ YouTube එක විසින් verification එක කරන එක. ඉතින් ඔයා ඒකට ටික් එක දාලා මේ යට තියෙන next දෙන්න.
ඊට පස්සේ මේ get email කියන එක දෙන්න. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාගේ මේ channel එක හදපු Gmail එකට කියන්නේ අර අපි පළවෙනි step එක කරපු Gmail එකට අර පළවෙනි step එක හදපු Gmail එකට message එකක් එනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ කියන්නේ මේ message එක එන්නේ Gmail app එකට. ඔයාට පුළුවන් මේ message එක හරහා ගිහින් මේ කියන්නේ advanced future verification එක ඔයාට කරගන්න පුළුවන්. ඉතින් මම ඔය verification එක කරන්න හැටි පෙන්නුවේ නැත්තේ channel එක හදපු ගමන් ඕක කරන්න ඕනි කියලා නෑ. ඉතින් මම මේ hmtech.com කියන YouTube channel එක හදලා මාස 4ක් 5ක් විතර ගියාට පස්සේ තමයි යාළුවනේ මාත් verification එක කරේ. ඒකින්ද ඔයත් හදිස්සියක් නැතුව ඔය verification එක කරගන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔය ටික තමයි. ඒ කියන්නේ මේ දේවල් තමයි YouTube channel එකක් හැදුවම setup කළ යුතුම setting ටික. ඉතින් දැන් ඔයාලට පුළුවන් එක දිගට වීඩියෝ අප්ලෝඩ් කරගෙන යන්න. ඒ වගේම තමයි තවත් ඉක්මනින් YouTube channel එක සාර්ථක කරගන්නවා නම් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මම අද කතා කළේ channel එකක් නිර්මාණය කරගන්න ආකාරය සහ channel එකේ basic setting ටික setup කරගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති තවත් episode විශාල ප්‍රමාණයක් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඉතිරි දේවලුත් ඉදිරියේදී මගේ channel එකකින් අරගෙන ඉන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයා මුලදී views ගැන හිතන්නේ නැතුව ඔයා අද ඉඳන් පටන් ගන්න. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මම YouTube channel එක පටන් අරන් පළවෙනි වීඩියෝ එක දාද්දි මට යාළුවනේ දඩාර copyright එකක් ඇද්දා. ඒ කියන්නේ මම මුකුත් දන්නේ නැහනේ. මම ඉතින් ඔය වීඩියෝ එකක් දැම්මා මම මුලින්ම දැම්මේ Gmail එකක් හදන්න කොහොමද කියලා. ඉතින් ඒකට මම music track එකක් දැම්මේ මේ කොහෙන්ද download කරගත්තා. ඒක නිසා මට copyright එක වැද්දා. ඉතින් ඔයත් මොකක් කර වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න යනකොට පොඩ්ඩක් හොයලා බලන්න. දැන් Gemini තියෙනවා, ChatGPT තියෙනවා. ඒගොල්ලෝගෙන් අහන්න. ඒ කියන්නේ ඔයාට ඒකකින් වැඩක් ගන්න පුළුවන්. ඉතින් ඔයා ඒ දේවල් පොඩි අදහසක් අරගෙන තව කෙනෙක්ගෙන් අහගෙනත් ඒ වගේ අදහසක් අරගෙන ඔයාට පුළුවන් සුපිරි content එකක් YouTube එකට අප්ලෝඩ් කරන්න. එහෙනම් යාළුවනේ ඔයාට කියන්නේ මම හිතනවා දැන් ඔයාට මොකක් හරි ගැටලුවක් ඇති. මොනේ හැමෝ ගැටලුවක් ඇති. ඉතින් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකේ පහලින් කමෙන්ට් කරන් යන්න. මම පුළුවන් ඉක්මනින් ඔයාට රිප්ලයි කරනවා. ඉතින් යාළුවනේ තා පොඩි දෙයක් කියන්න ඕනේ. ඔයා මගේ ඉදිරියට දාන වීඩියෝ බලන්න කැමති නම් මතක ඇතුව මගේ channel එක subscribe කරලා bell icon එකත් all දාගෙන තියාගන්න. එහෙම කරගත්තොත් මගේ ඉදිරියේදී දාන වීඩියෝ ඔයාට notification එකක් කරා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලටත් වෙනදා වගේ සුබම සුබ දවසක්.